right හැමෝම සාදරයෙන් පිළිගන්නවා තවත් අලුත් ප්ලේලිස්ට් එකකට. මම මේ ප්ලේලිස්ට් එකෙන් කතා කරන්න යන්නේ MVC ආකිටෙක්චර් එක ඔයා කොහොමද Java application එකක් එක්ක implement කරගෙන යන්නේ කියලා. මම මේකට use කරනවා frameworks නැතුව Java servlets එක කොහොමද ඔයා MVC apply කරන්නේ කියන එක තමයි මේ playlist එකෙන් කතා කරන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ MVC කියන්නේ මොකක්ද basic introduction එක සහ අපේ Java servlet එකක් servlet project එකක basic structure ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. right. අපි බලමු මොකක්ද මේ MVC architecture කියන්නේ කියලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ පොඩි image එකක් මෙතන දීලා තියෙනවා. මෙතන user කෙනෙක් ඉන්නවා. user කෙනෙක් මොකක් හරි website එකකට යනකොට ඒකේ view එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ view එකත් එක්ක තමයි user නිතරම interact වෙන්නේ. right. මේ MVC කියන්නේ M අකුරෙන් කියන්නේ model, V අකුරෙන් කියන්නේ view, C අකුරෙන් කියන්නේ controller. model view controller architecture එක තමයි මේ MVC කියන්නේ. right. අපි තේරුම් ගමු මොකද්ද view එකක් කියන්නේ, මොකද්ද controller එකක් කියන්නේ, මොකද්ද model එකක් කියන්නේ කියලා. user කෙනෙක් browser එක open කරලා www.facebook.com කියලා URL එක enter කරාට පස්සේ ඔය ඒ userට බලා ගන්න පුළුවන් ඒකේ interface එක, user interface එක. ඉතින් මේ view එක කියන්නේ අන්නේ end userට බලා ගන්න පුළුවන් තියෙන user interface එක තමයි අතනම view එක කියන්නේ. ඊට පස්සේ අපි කතා කරමු model එක ගැන. මේ model එක කියන්නේ හිතන්න ඔයා මොකක් හරි application එකක් හදනකොට ඔයාගේ data ඔක්කොම තියෙනවා database වල. database එකේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් blob storage වගේ storage වල තියෙන්න පුළුවන්. ඒ වගේ data තියෙනවා. ඒ වගේම ඒ data handle වෙන්න ඕන business logic එක තියෙනවා. එතකොට ඒ model එක කියන්නේ ඔයාගේ business logic and database එකේ තියෙන data manage කරන්න තියෙන part එක තමයි model එක කියන්නේ. right. මේ control එක කියන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් එකේ view එකයි model එකයි අතර communication එක කරන්න තියෙන gateway එකක් වගේ එකක් තමයි මේ control එක කියන්නේ. ඒ කියන්නේ හිතන්න උදාහරණයක් මේ user යනවා Facebook එකට. ගිහිල්ලා Facebook එකේ post එකක් upload කරනවා. upload කරාට පස්සේ මෙන්න මේක මේ user upload කරා කියලා view එකෙන් control එක through තමයි business logic එක run කරන්නේ. right. ඔන්න ඕක තමයි MVC architecture කියන්නේ. හරි. හරි. දැන් අපි MVC architecture කියන ගැන පොඩි idea එකක් තියෙනවා. අපි මේක Java වලදී කරද්දී අපිට ප්‍රධාන වශයෙන් දේවල් දෙකක් අපිට හම්බ වෙනවා. එකක් Java servlets, අනිත් එක Java servlet pages. මොකද්ද මේ දෙකේ වෙනස? Java servlet එකෙන් තමයි අපි controllers සහ models ඔක්කොම Java servlet එක through තමයි අපි implement කරන්නේ. Java servlet pages වලින් තමයි අපි view එක implement කරන්න යන්නේ. මේ දෙක මම ඔයාලට දැන් පැහැදිලි කරන්නම්. අපි Java servlet project එකක් හදලා අපි ගැන කතා කරන ගමන්. හරි. අපි දැන් Java project එකක් හදමු. මම මේකට use කරන්නේ NetBeans IDE එක. ඔයාලට මේකට NetBeans නැතුව Eclipse use කරන්න පුළුවන්. එහෙම නැත්නම් IntelliJ use කරන්න පුළුවන්. ඒක ඔයාගේ choice එක මත depend වෙනවා. ඔයාලට කැමති එකකින් මේක කරන්න පුළුවන්. අපි බලමු කොහොමද Apache NetBeans එක through Java servlet project එකක් හදන්නේ කියලා. ඔයාලට පුළුවන් NetBeans එක open කරලා පස්සේ file වලට ගිහිල්ලා new project දෙන්න. ඊට පස්සේ ඔයා මෙතනින් select කරන්න ඕන Maven. අපි මෙතනින් Java with Maven එක select කරලා ඔයාලට පුළුවන් Java web application කියන එක select කරන්න. ඒක select කරලා next දෙන්න. ඊට පස්සේ project name එකක් දෙන්න ඕන. මම මේක දෙන්නම් YouTube tutor කියලා මම දෙන්නම්. ඊට පස්සේ මේ artifact ID, group ID, version, package මේ මොනවද කියලා මම වෙනම කතා කරන්නම්. දැන් ඔයා මේ තියෙන ටික defaults ඔහොම දීලා මම මෙතන group ID එක විතරක් වෙනස් කරගන්නම්. YouTube tutor කියලා දෙන්නම්. right. okay. version එක alright. හරි. මම මෙහෙම මේ ටික මෙහෙම දීලා next දෙන්නම්. ඊට පස්සේ ඔතන දැන් මේ ඔයාලා මේක යනකොට ඔයාලා ගාව Apache Tomcat එහෙම නැත්නම් Glassfish servers දෙකකින් එකක් install කරලා තියෙන්න ඕන. ඔයාලා Glassfish එක කරනවා නම් එහෙමයි. එහෙම නැත්නම් Tomcat වලින් යන්න පුළුවන් issue එකක් නැහැ. මං ගාව මෙතන Glassfish server එක තියෙනවා. ඔයාගේ Glassfish server එක select කළා. ඊට පස්සේ ඔයාගේ Glassfish EE version එකත් ඔයාලා select කරන්න තියෙවි. ඒක select කරලා ඉවරලා finish කරන්න. ඊට පස්සේ project එක automatically create වෙවි. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් project එක මෙන්න මේ විදිහට වම් පැත්තේ create වෙලා තියෙනවා. අපිට MVC එක යනකොට MVC එකට අදාළ folder structure එකකට එයා project එක හදලා තියෙනවා. මෙතනින් වැදගත්ම වෙන folders කීපයක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු.
මෙතන ඔයා බලන්න ඕනේ අන්තිමටම project files කියලා තියෙනවා folder එකක් create වෙලා. ඒක ඇතුලේ තියෙනවා pom.xml. මේ pom.xml කියන ෆයිල් එක ගොඩක්ම වැදගත්. ඒකට හේතුව තමයි මේක ඇතුලේ තමා ඔයාගේ project එකට ඔයා external libraries ඒ කියන්නේ external dependencies දානවා නම් ඔයා මේ pom.xml එකෙන් තමයි ඒක කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ඔයා මේකට set කරන configurations එහෙම නැත්නම් ඔයා artifact IDs එහෙම වෙනස් කරනවා. ඔයා ඒක කරන්න ඔයාගේ project එකේ තියෙන basic configurations ඒක build වෙන්න ඕන විදිය ඒ හැම configuration එකක්ම pom.xml ෆයිල් එකෙන් තමයි ඒක කොහොම control කරන්න තියෙන්නේ. right ඒක වැදගත්ම ෆයිල් එකක්. ඊට පස්සේ අපි උඩම ෆෝල්ඩර් එකට ඊපස්සේ web pages කියලා එකක් තියෙනවා. මේ web pages කියන එක තමයි අපි අර කතා කරා MVC වලදී model weave controller. ඒකේ weave කියන මේ එක අපි ඉම්ප්ලිමන්ට් කරන්නේ මේ web pages කියන ෆෝල්ඩර් එක ඇතුලේ. දැන් උදාහරණ index.html කියලා එකක් තියෙනවා. මෙන්න මේක තමයි මේ යූසර්ට පේන්නේ මේ weave එකේ. right දැන් මම hello world මෙනුවට hello YouTube කියලා දාලා මම run කරලා පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන hello YouTube කියලා output උනා. right හරි. ඔය වගේ අපිට පුළුවන් ඕන තරමක් මේ files මෙතන හදන්න. ඒක හදලා ඉවර වෙලා ඊට පස්සේ අපිට පුළුවන් business logic එකේ මේ business logic එක එහෙම නැත්නම් model එකේ part එක යන්නේ මේ source packages කියන folder එක ඇතුළට. මේ source packages කියන folder එක ඇතුළට බලන්න පුළුවන් ඔයා හදාගත්තු project එකේ package name එකෙන් එකක් resources කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා configurations මේ Jakarta REST configuration කියලා වෙනම configuration හදපු file එකක් තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. right හරි. අපි දැන් බලමු කොහොමද පොඩි simple application එකක් හදන්නේ. හිතන්න user කෙනෙක්ගේ information අරගෙන ඒක කොහොමද අපි control එකක් හදලා ඒකට යවන්නේ. ඒ data ටික කොහොමද ආයෙත් view එක display කරන්නේ. අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් මේක තමයි බේසික් අයිඩියා එක. ඔයාලට මේ බේසික් අයිඩියා එක තිබ්බම ඇති. ඉස්සරහට දිගට කතා කරගෙන යනකොට ඔයාලට අනිත් ඒවා ගැන අයිඩියා එක එවි. එහෙනම් මේ ටික හොඳට තේරුණා කියලා හිතන මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.